ආයුබෝවන් මීන ලග්න හිමියනි 2025 අප්‍රේල් මාසයේ නම් බක් මාසයේ ලග්න පලාපල මාසයේ මුල් සති දෙක ගෙවී අවසන් වී එහෙම නැත්නම් සිංහල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග මීන ලග්න හිමි ඔබට කුමන ආකාරයට බලපායිද යන්න පිළිබඳව අපි විමසා බලමු. ඔබට ලග්නගතව ශනි ග්‍රහතුමා ලග්න ඒරාෂ්ටකය සමගින් ලග්නගතවද බුධ රාහු යන ග්‍රහයන්ද ලග්නගතව මෙම කාලවකවානුවේ තැන්පත්ව සිටී. ඒ වගේම සිකුරු ග්‍රහතුමාගේ උච්ච රාශිය වන මීන රාශිගතව තැන්පත්ව ඔබට මාලවී යෝගය උදා කරමින් පවතී. ඒ වගේම මීන ලග්නෙට ලග්නාධිපති වන ගුරු ග්‍රහතුමාද තුන්වන රාශියේ හිමිකාරීත්වය දරන සිකුරු ග්‍රහතුමා ලග්නගතවද සිටගෙන ඔබට මධ්‍යම පරිවර්තන යෝගය උදා කර පවතී. මෙම යෝගයේ හේතුවෙන් ඔබගේ යම් කිසි ආකාරයක කූර ස්වභාවයක් සහ වෙනත් අය ගණන් නොගන්න තමා තරමක් කතිකත්වයෙන් වැඩි නිතර කතා බහට ලක්වන නැත්නම් කතා කරන තම අරමුණ කරා පමණක් යාමට උත්සාහ කරන වෙනත් අය ගැන අනුකම්පා සහගත සිතීමක් නොමැති තත්වයක් ඇත. මෙම තත්වය නමුත් බලපාන්නේ තම උප්පත්ති කේන්ද්‍රයේ පවතිනා ග්‍රහ තත්වය අනුව කෙනාන් කෙනාට වෙනස් විය හැක. උප්පත්තියේදී සුබ ග්‍රහ තත්වයක් යටතේ දැන් මෙම කාලය ඔබ ගෙවන්නේ සුබ ග්‍රහ තත්වයක් යටතේ හොඳ වකවානුවක් නම් යහපත් නම් මෙම කාලයේ ඔබට එහි පළදීම අඩුවන අතර අසුබ දසාවක් අසුබ කාලයක් ගෙවනවා නම් එවිට ඔබට අසුබ ප්‍රතිඵල ලැබීම වැඩි වන බවද මතක තබා ගන්න. මේ කොයි ප්‍රශ්න ගැටලුවත් විසඳා ගැනීමට සුදුසුම ක්‍රමය අපි එය පෙර දැනගෙන එයට අවශ්‍ය කරන නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉදිරියට යාමය. එවිට ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු निराකරණය කරගත හැක. මොකෝ අවුරුදු 7මාරක ලග්නයේ රාෂ්ටකයේ ගෙවන්නේ ඔබ. මෙම කාලයේ ප්‍රශ්න ගැටලු සහිත උවත් ඒවා निराකරණය කරගෙන ඉදිරියට යාමට උත්සාහ දැරීම සහ එය සාර්ථකව මුහුණ දීමයට හැකියාව පවතින ශක්තිමත් භාවයෙන් යුක්ත ඔබ දැනට අවුරුදු 2මාරක් ගෙවා අවසන්. ඊතුරු අවුරුදු 5ක කාලයේද ප්‍රශ්න निराකරණය කරමින් ඉදිරියට යන්න. ඇතිනම් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවා කියා අපට නැවතිය නොහැක. කරන රැකියාව කරන ව්‍යාපාරය නැතිනම් ඔබ යම් කිසි දෙයකට සම්බන්ධ කුමන හෝ ආදායම් මාර්ගයක් ලැබමින් ඉදිරියට යන පුද්ගලයෙක් නම් නැතිනම් අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයෙකු නම් එම தත්ත්වය වැඩි දියුණු කරගෙන ඉදිරියට යාමට ඔබ මතක තබා ගන්න. පැමිණෙන ප්‍රශ්න ගැටලු වලට පෙර හැඳුනාගෙන මුහුණදී ඉදිරියට ගමන් කරමු. රැකියාව ගැන සඳහන් කිරීමේදී මෙම කාලයේදී ඔබ කුමන ආකාරයේ රැකියාවක නියුතුව සිටියත් එම යෙදී සිටින රැකියාවේ යම් කිසි ආකාරයක ලාභ ප්‍රයෝජන ලැබෙන. වෙනදාට වඩා ඔබට යම්කිසි පිළිගැනීමක් ලැබේ. නමුත් ඔබගේ පවතිනා වූ යම් යම් දුර්වලතාවයන් සහ අතුපස කර ගැනීම. ඒ කියන්නේ කරන කටයුතු වල යම්කිසි ප්‍රමාදයන් අතුපස වීම, තමාට පැවරෙන රාජකාරිය නිසි වේලාවට ඉටු නොකිරීම, නැත්නම් වෙනත් අය සමග වෙනත් ප්‍රශ්න ගැටලු ඇති කර ගැනීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒවා මගහරවා ගැනීමට ඔබ මතක තබා ගන්න. එම ප්‍රශ්න ගැටලු ඇති නොවන ආකාරයට කටයුතු කරොත් ඔබට ඔබගේ රැකියාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් තමයි ඔබ මේ ගෙවන්නේ. වාසනා ගුණයෙන් 99 මෙම කාලයේ මොන ප්‍රශ්න ගැටලු මොන රාෂ්ටක තත්ත්වයන් පැවතියත් ඔබගේ ලග්නාධිපති තුන්වන රාශියේ සිකුරු ග්‍රහයා ලග්නගතවත් උච්ච ස්වභාවයෙන් මාලවී යෝග්‍ය උදා කරමින් පවතින මෙම කාලයේ ඔබගේ
රූප ස්වභාව වැඩෙන ඔබගේ කතාව ප්‍රියමනාප බවක් සහ යම්කිසි ආකාරයක ලායන්විත ගතියක් පෙන්වයි. නමුත් ඔබ තරමක් සිතින් කූර ස්වභාවයක්, වෙනත් අය පිළිනොගන්නා බවක්, වෙනත් අයව පහත් නොකර කතා කරන බවක්, ඕනම අයෙකු සමග වාදයට පැටලෙන තත්ත්වයක් ඇත. ඒ පැටලීම් සහගත තත්ත්වයෙන් ඔබට පාඩු වනවා මිසක් ලාභ වන්නේ නැහැ. ඒ නිසා ඔබ සෑම විටම මතක තබා ගත යුතුයි වාද විවාද වලට ඇතුළු නොවි ඒවා මගහරිමින් ඒවා නිවැරදිව ඔබ නිර්ණය කරන වැරදි සහගත නැත්නම් වාද සහගත දේවල් වලට ඇතුළත් නොවි කටයුතු කිරීමට. ඒ වගේම මතක තබා ගත යුතුයි මීන ලග්න හිමියන්ට මෙම කාලේ ව්‍යාපාර ශේෂ්ත්‍රයන් වලදී සාර්ථකත්වය ධන ලාභ ලැබීමේ හැකියාවක් කරන කටයුතු වලින් ශනික ලාභ ලබා ගැනීමේ හැකියාවක් හොඳ හෝ නරකින් මුදල් උපයන්න උත්සාහ කරන ස්වභාවයක්ද ඇත. එම తත්වය මදක් විමසිල්ලෙන් නිවැරදිව නීත්‍යානුකූල ක්‍රම වලින් පමණක් මුදල් ලැබීමට මතක තබා ගන්න වංචනික කටයුතු වල සම්බන්ධ වී යම් කටයුතු වල යෙදී සිටියොත් ඔබට ඒවාට නිසි දඬුවම් නිසි කාලවකවානුවේදී ලැබෙන බවද මතක තබා ගන්න. සෙනසුරු ග්‍රහතුමා වැරදි වලට නිවැරදිව දඬුවම් ලබා දෙන බවද ඔබ මතක තබා ගන්න. එය නිසා ඔබ නිවැරදිව කටයුතු කිරීමටද නිතර මතක තබා ගන්න. ඔබ රැකියාවක් කරනවා නම් තම සේවා කරන ස්ථානයේ ප්‍රධානීන්ට අවනතව ඔවුන් විසින් ඔබට පවරන කාර්ය නිශ්චයාකාරව ඉෂ්ට සිද්ධ කර ගැනීමට කිරීමට ඔබ නිතර උත්සුක වන්න. ඒ වගේම ඔබ ව්‍යාපාරවලට සම්බන්ධ අයෙකු නම් ව්‍යාපාරවලින් ලාභ ලැබෙන තත්ත්වයක් පවතිනවා. ඒ වගේම ඔබ කරන ව්‍යාපාර සමාජයේ ප්‍රචලිත වන බවක්. නමුත් මතක තබා ගන්න ඔබ ව්‍යාපාරවලදී යම්කිසි ආකාරයක මෙම කාලයේදී මුදල් අවශ්‍යතාවය මත වැරදි ව්‍යාපාර නැතිනම් නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාවක් පවතින එවන් දෙයකින් හෝ මුදල් ලැබීමට අවශ්‍යයි යන සිතා මුදල් ලැබවන්න උත්සාහ කරන තත්ත්වයක් පවතින අය සිටිය හැක. එවන් අයට නම් නිසි කාලයේදී ඒ කියන්නේ ඉදිරියේදී එයට නියත දඬුවම් ලැබෙන බව මතක තබාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත්. නිතර මතක තබා ගන්න නීතිගරුක විදිහට නිවැරදි ආකාරයට කරන කටයුතු වල යෙදීමට. ඒ වගේම ඔබ මතක තබා ගත යුතු තත්ත්වයන් තමයි ඔබ ගමන් බිමන් යන විට පවා නිවැරදිව නීති අනුකූලව කටයුතු කරගෙන යාම. අවශ්‍ය කරන ඩොකියුමන්ට් වාහනයක් පදවනවා නම් ඒට අවශ්‍ය කරන සියලුම ලියකියවිලි අතතිව ගමන් කිරීම වගේ දේවල් සිද්ධ කළ යුතුයි. ඒ වගේම ඔබ කරන ව්‍යාපාර යම්කිසි ආකාරයක උපදේශන සේවාවන් හෝ කමියුනිකේෂන් කෘෂි කර්මාන්ත සම්බන්ධව නැත්නම් ජංගම වෙළඳාම සම්බන්ධව විසිතුරු කටයුතු සම්බන්ධව රෙදිපිලි සම්බන්ධව හෝ යම් ආකාරයක රත්තරන් රෙදි ලෝහ සම්බන්ධව හෝ පොළොස් සම්බන්ධව කටයුතු කරන ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයෙකු නම් එම ව්‍යාපාරයන් වලින් සුබ තත්ත්වයක් ලාභ ලැබීම් තත්ත්වයක් පවතිනවා. නමුත් මතක තබා ගත යුතුයි ඔබට ලාභ ලැබීම් පැවතුනොත් ඔබ ඒ ලාභයන් නිසි ප්‍රයෝජනයක් නොගන්න අතට ලැබෙන මුදල කිසිම ආකාරයක පරිහරණයේදී ඔබ පාලනයකින් තොරව කටයුතු කිරීම නිසා එම මුදල් වලින් නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි වන තත්ත්වයක් මෙම කාලයේ පෙනෙන්න තිබෙනවා. නිසා මතක තබා ගත යුතු දේ ඔබ සෑම විටම ඔබට ලැබෙනා වූ මුදල නිසි පරිහරණය කිරීම තරමක් කල්පනාකාරීව එය නිසියාකාරව යෙදීම් කරොත් සාර්ථක වීමේ හැකියාවද පවතී. යම් ආකාරයක ඔබගේ උප්පත්ති ග්‍රහ චක්‍රය අනුව ඔබ බලවත් වකවාකුවක් ගෙවන්නේ නම් ඔබට නිසි ජයග්‍රහණ ලැබෙන ව්‍යාපාරවල යම් කිසි දියුණුවක් ලබා ගැනීමේ හැකියාවක් පවතී. ඒ වගේම යම් ආකාරයකින් ඔබ විදේශගත වීමට බලාපොරොත්තු සිටියා නම් අන්න එයද යම් සාර්ථකත්වයක් පවතී. විදේශගතව සිටින අයටද ප්‍රශ්නයක් ගැටලුවක් නොමැතිව එම රටවල තම රැකියාවන් කරගෙන සිටීමේ හැකියාව පවතී. ඔබට
වෙනත් රටක කටයුතු කරනවා නම් වෙනත් දේශාංශයක කටයුතු කරනවා නම් ඔබට මේ පවතිනා වූ ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ යම්කිසි බලපෑමේ අඩුවක් පවතියට හේතුව ඔබ තනි ඔබ පමණක් වෙනම රටක වැඩි ජනයා සමග කෙටීමකින් තොරව තමාට ඇති කාර්යය පමණක් ඉෂ්ට සිද්ධ කරගෙන කාලය ගත කරන නිසා ඔබට යම් ආකාරයක ප්‍රශ්න ගැටලු වලින් निराකරණය කරගෙන තනියම සිටීම සමග සමාජීය ප්‍රශ්න වෙනත් අය සමග අමනාපකම් වගේ දේවල් හිත හොඳ නැතිවීම වගේ දේවල් ඇති නොවේ. ඒ වගේම ගැටුම් ඇති නොවි සාර්ථකව තමාගේ පවතිනා වූ යම් කිසි අපලදායී තත්ත්වයන් තුරන් කරගෙන ඉදිරියට යාමට හැකියාව පවතී. ඒ වගේම මතක තබා ගත යුතු සෙනසුරු ඒ රාෂ්ටකයේ ගත කරත් සෙනසුරු යනු සියල්ලට අසුබ ග්‍රහයකු නොවන බව මතක තබා ගන්න. ඒ ගැන ඔබට සෙනසුරු ගැන මා ඉදිරිපත් කළ වීඩියෝ තුලින් ලබා ගත හැක. ඒ වගේම විදේශ අධ්‍යාපන කටයුතු සඳහා යොමු වන පුද්ගලයෙකු නම් එයද කර ගැනීම හැකියාව පවතී. නමුත් එම යොමු වීමේදී ඔබ නිතරම සැලකිලිමත් වන නිවැරදි ආකාරයට නීති අනුකූල ආකාරයට කටයුතු කිරීමට ඒ වගේම විදේශගත වීම වගේම ධනය රැස් කිරීම ගැනීම අතින් යම් කිසි ආකාරයක වැඩි තණ්හාකාරී ස්වභාවයක් මුදල් උපයවීමට අවශ්‍යමයි යන තත්ත්වයක් පවතින කාලවකවානුව මේ ගත කරන්නේ. නිසා එය ගැන මදක් සැලකිලිමත් වන්න. ඒ වගේම මෙම කාලවකවානුවේදී මීන ලග්න හිමියන්ගේ පිය පාර්ශවයට යම් කිසි ආකාරයක සුබදායී තත්ත්වයක් ඔවුන්ගේ තේජස වැඩි වන්නා වූ කාලවකවානුවකට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මීන ලග්න හිමියන් මෙම කාලවකවානුවේදී තමන්ගේ කට පරිස්සම් කර ගැනීමට මතක තබා ගත යුතුයි. යම් යම් ආකාරයේ ප්‍රශ්න ගැටළු වලට තම කට නිසා මැදිහත් වීමේ හැකියාවක් පවතින බවක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ දිසින අයගේ මෙම කාලයේ දකින්න ලැබෙන තත්ත්වයන් නම් එම කටයුතු වලින් ඉවත් වී කෙලිලොල්ල කටයුතු කිරීමට උත්සාහ කරන බවක්. එයට අවශ්‍ය කරන කාලය කැපකිරීම සිදු කරනවා අඩු බවක් පෙනෙන තිබේ. එම තත්ත්වය වෙනස් කරගෙන ඉදිරියට යාමට ඔබ මතක තබා ගත යුතුයි. ඒ වගේම විවාහ ජීවිතයේ පැත්තෙන් ගත් කල නම් සමතතාවයන් නැතිවන සමතතාවයන් වල සාර්ථකත්වය ටිකක් අඩුයි. ඉතින් තරමක් කල්පනාකාරීව ඒ ගැන සොයන වෙනදාට වඩා ඒ වෙනුවෙන් කාලය වැය කරත් එම කාලයේ හමු වන පුද්ගලයන් යම් කිසි ආකාරයක ගුප්ත ස්වභාවයකින් යුතු හඳුනා ගැනීමට අපහසු චරිත ඔබට මුණ ගැසෙනු ඇත. එම චරිතයන් හඳුනා ගැනීමට උත්සුක වන්න නිවැරදි අධ්‍යයනයකින් තොරව දෙදෙනා අතර සමතතාවයන් ගොඩනගා ගැනීමක් ඇති නොකර ගන්න. සෑම අවස්ථාවකදීම දෙදෙනාව ගුප්ත භවයකින් යුක්තව කටයුතු කරන බව පෙනෙන්න තිබේ. වගේම විවාහ ජීවිතයට ඇතුළත් වීමට බලාපොරොත්තු වූ සිටි පුද්ගලයන් සිටිනම් ඔවුන්ගේ එම තත්ත්වය ටිකක් කල්යන තත්ත්වයක් ඇත විවාහ සිදුවන බවක් පෙනෙන්න තිබුණත් මේ අද හෙට සිදුවනවායි වගේ පෙනෙන්න තිබුණත් ඒ තරමක් දුරට දුරස් වන කාලවකවානුවක් බවටද මෙයපත් වේ. එම තත්ත්වය මෙම මාසය තුලින් පසු සිදුවිය හැකියි. නමුත් මෙම මාසයේ කාලය තුළ එය කෙරෙහි අවධානය ටිකක් අඩු බවක් පෙනෙන්න තිබේ. දෙන අතර සම්බන්ධතාවයන් වල අඩු බවක් පෙනෙන්න තිබෙන කාලයක් මේ ගෙවන්නේ. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවයන් සඳහාද මෙම කාලයේ යම් කිසි ආකාරයක ඇතිවන්නා වූ සම්බන්ධතාවයන් නැති වුවත් ඒවා පිළි නොගැනීම තරමක් තමාගේ තියෙනා වූ වෙනත් අය විසින් අවසන දේ ඔවුන් විසින් ඔබට සමග සම්බන්ධතාවය නැති කර ගැනීමට උත්සාහ කරන නමුත් ඔබ එය පිළි නොගන්නා බවක් වගේ තත්ත්වයක් මේ කාලයේ දකින්න ලැබෙනවා. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම යම් ආකාරයක සමාජීය වශයෙන් ඔබගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ හැකියාවක්ද සුබ දසාවන් ගත කරන අයට අසුබ දසාවන් ගත කරන අයට තමාගේ ප්‍රතිරූපය යම් ආකාරයක කෙලසා ගන්න කාලයක් හැටියටද පෙනෙන්න තිබෙනවා. ඒ ගැන මදස් සැලකිල්ලෙන් කටයුතු කරන්න සමාජීය වශයෙන් යම් කිසි ආකාරයක දේශපාලන වගේ කටයුතු වල යෙදී සිටින පුද්ගලයන්ට තරමක ප්‍රසිද්ධිය වගේම ප්‍රශ්න ගැටළු එල්ලවීමද නමුත් එම ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීමේ හැකියාවක් පවතින ඕනම ප්‍රශ්නයක් ගැටළුව निराකරණය කරගෙන තදින් මුහුණ දී එයට
දරා ගැනීමේ ශක්තිය පවතින කාල වකවානුවක් හැටියට මෙම කාලය සඳහන් කරන්න පුළුවන්. තමාගේ ශක්තිතාවයන් ඕනම දෙයක් තමාට අවශ්‍ය පරිදි හැඩල් කර ගැනීමට අඩු වැඩි කරගෙන කටයුතු කිරීමට හැකියාව පවතී. ඒ වගේම මීන ලග්න හිමියන්ගේ දූදරුවන් ඇති අයට දූදරුවන්ට නම් යම් ආකාරයේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන රෝග පීඩා ඇතිවන තත්වයක් වගේ ඇති වෙයි. ඉගෙනීම් කටයුතු වලටද යම් කිසි ආකාරයේ බාධා ඇතිවීමට ඉඩ ප්‍රස්තාව වැඩියට හේතුව රෝග පීඩා තත්වයන්. ඒ වගේම මෙම කාලයේදී දරුවන්ට රෝග පීඩා ඇතිවුවත් යම් ආකාරයකින් මීන ලග්න හිමියන්ට රෝගී තත්වයෙන් තොරව තමා කටයුතු කරගෙන යාමේ හැකියාවත් තරමක තේජාන්විත බවක් පෙන්වන ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය වන බවක් පෙන්වන වෙනත් අයට හිස නොමන තත්වයේ කටයුතු කරන තත්වයක් ඇත. නමුත් ඇස් පිළිබඳව තරමක් ප්‍රවේශම් සහගත වන්න, ඒ වගේම අධික උෂ්ණාධික කැම බීම වලින් ටිකක් ඈත් වෙන්න උෂ්ණාධික තත්වයන් නැතිවීමේ හැකියාවක් පවතී. ඒ වගේම පරම්පරාගතව පැවතෙනා වූ රෝගී තත්ත්ව නැති නම් ඒවා ගැන මදස් සැලකිල්ලෙන් කටයුතු කරන්න. යම් කිසි ආකාරයක සාර්ථක වීමට හැකියාව පවතී මීන ලග්න හිමියන්ට. ඒ වගේම මීන ලග්න හිමියන් මතක තබාගත යුතු දෙයක් ඔබට හැකි සෑම අවස්ථාවකදීම තම ආගමානුකූලව පංචශීලයේ යෙදමින් බුද්ධ ආගමේ සිල් රැකගෙන නිවැරදි ආකාරයට ඉදිරියට ගියාමෙන් යම් කිසි සාර්ථකත්වයක් ප්‍රශ්න ගැටළු ඇති නොවි ඉදිරියට යාමේ හැකියාවක් ඇතිවනු ඇතයි බව මතක තබා ගන්න. වගේම ඔබට හැකි සෑම අවස්ථාවකදීම බෝධීන් වහන්සේලා නැවීම, බෝධි මූලයේ වැඩ සිට යම් ආකාරයක භාවනාවක යෙදීම, පිරිත් සජ්ජායනා කිරීම වගේ දේවල් විශේෂ සිද්ධ කරන්න. ගිලනුන්ට වගේ අයට එමන්න ආබාධිත පුද්ගලයන්ට උපස්ථාන කිරීමේ හැකියාව පවතිනවා නම් උපස්ථාන කරන්න. ඔබට හැකි පරිදින් ඔවුන්ට දානට පින්ට යමක් ලබා දෙන්න. එසේනම් මා දැනට නවතිනවා මීන ලග්න හිමියන්. තම මෙවන් වැඩසටහනකින් ඔබ හමු වන බලාපොරොත්තු වෙමි. ස්තුතියි.